31 වෙනි ප්‍රශ්නේ ඉඳන් 40. 31 A හා B යන ඝන ගෝල දෙකක් සරසම පෘෂ්ඨීය ගුණ ඇති එකම ද්‍රව්‍යයකින් සාදා ඇත. A ගෝලයේ විස්කම්භය B ගෝලයේ විස්කම්භයෙන් හරි අඩකි. ඒවා එකම උෂ්ණත්වයකට රත් කර පසුව සමාන පරිසර තත්ත්ව යටතේ සිසිල්වීමට ඉඩ හරියි. A හා B හි ආරම්භක සිසිලන ශ්‍රීකතා පිළිවෙලින්. එතකොට AB ගෝල දෙකක් තියෙනවා. මෙයාගේ විස්කම්භය D නම් දැන් මෙයා 2යි D නම් මෙයා D. හරිනේ. අඩක්. මෙයාගෙන් අඩක්. එකම උෂ්ණත්වයකට රත් කරනවා. දෙන්නම T උෂ්ණත්වයකට රත් කරනවා. දෙන්නම ඉන්නේ එකම පරිසර තත්ත්වයකට T උෂ්ණත්වය. සිසිලන ශ්‍රීකතාවය කියනවා. උෂ්ණත්වය පහත වැටීමේ ශ්‍රීකතාව. එතකොට ඒක අපි ලියන්නේ කොහොමද? D T බෙදීම DT සමානයි EA බෙදීම MC වතාවක් T රින T R. ඕමනේ. එතකොට දැන් මෙතන තව සමීකරණයක් තියෙනවා dq බෙදීම dt සමානයි EA වතාවක් T රින T R. මේක තාපය හා නෙමෙයි ශ්‍රීකතාවය. මේක තියෙන උෂ්ණත්වය පහත වැටීමේ ශ්‍රීකතාවය. දෙක පටලවා ගන්න එපා. මේක හදන්නේ මේ සමීකරණේ තාපමිතිය q සමාන mc ඩෙල්ටා t ට තියෙන ඒ දෙන්න සම්බන්ධ කරගෙන ඊට පස්සේ දැන් මෙතන අපෙන් ගාන කියන්නේ RA RB අතර සම්බන්ධය. එතකොට සිසිලන ශ්‍රීකතාව මෙයාලා දීලා මෙයාගේ RA මෙයාගේ RB. හරි. RA RB. ඊට පස්සේ දැන් අපි ගත්තොත් මෙතන d θ බෙදීම dt. එතකොට EA කියන්නේ 5r වර්ග. ඊට පස්සේ මෙතන MC කියන්නේ දැන් E නියතයි. ගෝල දෙකේ MC වල C නියතයි. එකම ද්‍රව්‍යෙන්නේ. ඊට පස්සේ M වෙනස් වෙනවා. ඒක පරිමාව. 3න් 4යි 5r ඝනය ρ θ ඍණ θ r. මෙයත් නියතයි. හරි. එකම උෂ්ණත්වයකට රත් කරන එකම පරිසර තත්ත්වය යටතේ. එහෙනම් මෙතනින් සුළු වල එනවා d θ බෙදීම dt ප්‍රතිලෝමයි කට r. ඔච්චර. එතකොට d θ බෙදීම dt ප්‍රතිලෝමයි. එහෙනම් r a බෙදීම rb මොකක්ද වෙන්න ඕන? මෙයාගේ සිසිලන ශ්‍රීකතාව මෙයාගේ RA 8ක් වෙද්දී සිසිලන ශ්‍රීකතාව මෙයාගේ වගේ දෙගුණයක්. එතකොට RA කියන්නේ RA බෙදීම RB කියන්නේ 2 1. ඒ කියන්නේ RA සමාන 2යි RB. එහෙනම් උත්තරේ එන්න ඕන 31ට කීයද? 4. 31ට එන්න ඕන 4. ඊට පස්සේ බලන්න 32. දෙවෙනි ප්‍රශ්නේ පරිපත රූප සටහනේ පෙන්වා ඇති ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී කලාපයේ ක්‍රියාත්මක වේ. VC හි අගය ආසන්න කොහොමද? එතකොට දැන් මේක දීලා මෙතන 50යි යෝ මෙතන 50යි. මෙතන 50යි මෙතන 50යි. මෙතන 10යි වෝ. ඊට පස්සේ මෙතන 1යි. ඊට පස්සේ මෙතනින් මේක භූගතයි. මෙතනට දීලා 1 කිලෝ. මෙතනට දීලා 1 කිලෝ. මෙතන 50 කිලෝ. හරිනේ. එතකොට දැන් මෙතන B, මෙතන E, මෙතන C. හරිනේ. ඊට පස්සේ VCE කියන්නේ මෙතන වෝල්ටේජ් එක තමයි අහන්නේ. දැන් මෙතන 10 වෝල්ට් නම් මෙතන 10යි. එතකොට මේක කැඩෙන සමාන ප්‍රතිරෝධී දෙකකට. කියන්නේ මෙතන ධන 5 වෝල්ට් වෙන්න ඕනනේ. මෙතන ධන 5 වෝල්ට් නම් මෙතන ධන 5 වෝල්ට්.
හැබැයි VBE එක බැස්ම 0.6ක්. එහෙනම් මෙතන කීයක් තියෙනවා? 4.4 වෝල්ට් එන්න ඕනේ. එතකොටනේ 0.6ක බැස්මක් එන්නේ. එහෙනම් IC මෙතනින් එනවා. මෙතනින් IB. මෙතනින් IE. එහෙනම් IE එක හොයන්න පුළුවන් 4.4 බෙදීම 2 වැඩි කිරීම 10 වෙනවා. ඒ කියන්නේ 2.2 මිලියන්. ඔන්න IE එක. දැන් VC එක හොයන්න 10න් මේ හරහා විභව බහිනවා. මේ හරහා බහිනවා මේ හරහා බහිනවා. එතකොට මේ දෙකේ එකතු අඩු කරා නම් හරිනේ මුළු 10න් මේ හරහා බහින ටික බලන්න. දැන් මෙතනදී අපි උපකල්පනය කරනවා ක්‍රියාකාරී කලාපයේ IC ආසන්න IE ට සමානයි කියලා. එතකොට IE කියන්නේ 2.2. දැන් IC 2.2 කියලා උපකල්පනය කරනවා. එතකොට එතන බහින වෝල්ටේජ් එක V dash කියලා හිතමුකෝ මේ හරහා. V dash සමානයි IC RC. IC 2.2 වැඩි කිරීම 13යි මෙතන 1 වැඩි කිරීම 13. 2.2 වෝල්ට් ප්‍රමාණය මෙතනින් බහින. එහෙනම් VCE කියන්නේ 10න් අඩු වෙන්න ඕන 2.2 වෝල්ට් එකයි මෙතන 4.4යි වෝල්ට් එකයි. එතකොට මෙතනින් එනවා 3.6යි වෝල්ට් කියන්නේ. 3.6 වෝල්ට් sorry 3.4යි වෝල්ට්. VCE එක. හරිනේ. එතකොට 32ට ගන්න වෙන්නේ උත්තරේ 2. 32ට 2. 33 බලමු. දැන් 33 වෙනි ප්‍රශ්නේ දැන් තාපමිතිය අර වෙනද වගේ හදන ගානක් නෙමෙයි. ඒක යන්නේ සමතුලිත උෂ්ණත්වයක් නේ. එතකොට ඒක හදන පොඩි අර විදියට හදන්න බෑ පොඩ්ඩක් හිතන්න. කලින් තාපමිතිය ගණන් හදන වගේ කරන්න බෑ. සෙන්ටිග්‍රේඩ් අංශයක 30ක් පවතින ජලයේ ග්‍රෑම් 100ක ස්කන්ධයක් හා ඍණ 10 පවතින අයිස් ග්‍රෑම් 100ක ස්කන්ධයක් පරිවර්ණය කරන ලද භාජනයක පරිසරයේ සමග තාප හුවමාරුවක් නොවන පරිදි මිශ්‍ර කරන ලදී. ඒ කියන්නේ ජලයේ ග්‍රෑම් 100කට කීයද තියෙන්නේ? සෙන්ටිග්‍රේඩ් අංශක 30. මේකට දානවලු අයිස් ග්‍රෑම් ඍණ 10 ග්‍රෑම් 100ක්. දැම්මම දැන් මෙයාලා යනවානේ පොදු උෂ්ණත්වයකට T-ට. අන්න පද්ධතිය. දැන් අපිට කියන්න පුළුවන් ද හරියට මෙයා අයිස් ජල මිශ්‍රණයක. නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 5 උෂ්ණත්වයකට යයි. 10 උෂ්ණත්වයකට යයි. හරියට කියන්න පුළුවන්. දැන්. එහෙනම් අපිට දැන් මෙහෙම කරන්න. දැන් මෙයා පිට කරන තාපේ මෙයානේ උරා ගන්න. එතකොට මෙයා පිට කරන තාපය අපි ලියමු Q සමානයි MC ඩෙල්ටා T. M 100 වැඩි කිරීම 10 ඍණ 3යි. C කීයද? C ට නෝ ජලයනේ 4000. ඩෙල්ටා T ට 30යි. එතනින් එනවා 12000යි. 12000යි ජූල්. ජූල් 12000ක් එනවා මෙතන. ඊට පස්සේ අපි දැන් උපකල්පනය කරන්නේ මෙතන තියෙන සෙන්ටිග්‍රේඩ් අංශයක 30 ජලය ටික බිඳුවට යනවා නම් බිඳුවට ගියාට පස්සේ ඒ කාලය තුල පිට කරපු තාප ප්‍රමාණය තමයි මේ හෙව්වේ. දැන් අපි හිතමු මේක දැම්මට පස්සේ මෙයා උෂ්ණත්වය උරාගෙන දැන් බිඳුවට උෂ්ණත්වය නගින්න එපා. ඍණ 10 අයිස් ටික බිඳුවේ අයිස් වලට එද්දි පිට කරපු තාප. දැන් එතකොට එනවා 100 වැඩි කිරීම 10 ඍණ 3යි C 2000යි ඩෙල්ටා T 10යි. එතකොට එනවා 3යි 4යි 5යි 6යි 2000යි ජූල්. හරි. ඕනනම් අපි නිකමට බලමු බිඳුවේ අයිස් ටික බිඳුවේ ජලය වෙන්න පිට කරපු ගුප්ත තාපය. බිඳුවේ අයිස් බිඳුවේ ජලය Q සමානයි M වෙන. 100 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම
3 වැඩි කිරීම 10 5. 30000යි ජූල්. දැන් බලන්න. මෙහා පිට කරන 12000. දැන් පද්ධති දෙකම අපි එකම උෂ්ණත්වයකට දැන් එනවා කියලා හිතුවේ. ඍණ 10 බිඳුවට 30 බිඳුවට. මෙහා 12000 පිට කරනවා. එතකොට 12000 පිට කරනවා නම් ඒ 12000න් 2000 පුරා ගන්න ඍණ 10 අයිස් ටික බිඳුවේ ජලය වේ. බිඳුවේ අයිස් වේ. එතකොට 2000 ගියාට පස්සේ තාම මෙතන කීයක් ඉතුරුද? 10000. එතකොට ඉතුරු ටික බිඳුවේ අයිස් ටික බිඳුවේ ජලය වෙන්නේ නැහැ. දැන් 10000යි දෙන්න තියෙන්නේ 30000ක් ඕන බිඳුවේ අයිස් බිඳුවේ ජලයට. මදිනේ. එහෙනම් 10000 දුන්නට පස්සේ ඉතුරු වෙන්නේ තව 20000ක් ඕන. ඒ කියන්නේ එච්චර දෙන්න පද්ධතිය නැහැ මෙයාට තාම. එහෙනම් මෙයා නවතිනවා. බිඳුවේ අයිස් ජල මිශ්‍රණයක. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ අයිස් ජල මිශ්‍රණයක. ඉතින් උෂ්ණත්වය හොවම තියෙන සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව කියලා තමයි ගන්න වෙන්නේ. ඒතකොට සමතුලිත වගේ උෂ්ණත්වය හොවම හොයන විදිය තමයි මේ තියෙන්නේ. හරිනේ? අර නිකන් ජල ස්කන්ධ, උමාල ස්කන්ධ අර ඒ වගේ තාපමිතිය හදනවා වගේ නේ මේක පොඩ්ඩක් අර තාපේ හොයලා ඒවා බලන්න ඕන. පුරාගත්ත තාප පිට කරපු තාප සංසන්දනය කරනවා. හරිනේ? ඊට පස්සේ බලන්න 34 34 කියන්නේ රූපේ දැක්වෙන ආකාරයට සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලයක් සහ ශ්‍රේණිගත ප්‍රතිරෝධ කට්ටලයක් සම්බන්ධ කර ඇත. ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධකයන් සමාන හෝ සමාන නොවිය හැක. පහත කුමන ප්‍රකාශය සෑම විටම සත්‍යද? එතකොට දැන් මේක බලන්න දැන් කෝෂයට සම්බන්ධ කරලා තියෙනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සැකස්මක්. ඊට අමතරව සම්බන්ධ කරලා තියෙනවා සමාන්තරගත ප්‍රතිරෝධ සැකස්මක්. දැන් අපිට කියනවා මේවා සමාන වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට පළවෙනි ප්‍රකාශය කියනවා සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලයේ එක් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව එකම වේ. නෑනේ. දැන් සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලයේ ප්‍රතිරෝධ ටික සමාන වුණා නම් අන්න සමානව ධාරා බෙදිලා යනවා. දැන් මේක අසමානත් වෙන්න පුළුවන්. ඒ නිසා එක අයින් කරන්න වෙනවා. දෙක ශ්‍රේණිගත ප්‍රතිරෝධක කට්ටලයේ එක් ප්‍රතිරෝධ හරහා වෝල්ටීතා බැස්ම එකම වේ. එතනත් අර ප්‍රශ්නෙම තමයි. සමාන වුණා නම් ප්‍රතිරෝධකයන් ශ්‍රේණිගත එකේ. එයාලා හරහා වෝල්ටීතා බැස්ම සමානයි. හැබැයි සමාන නොවෙන්නත් පුළුවන්. එතකොට බැස්මවල වෙනස් වෙනවා. එතකොට දෙක ගන්නත් බෑ. තුන්වෙනි ප්‍රශ්නේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධක කට්ටලයේ ඕනෑම තනි ප්‍රතිරෝධයක ප්‍රතිරෝධ අගයට වඩා සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධය වැඩි. හරිනේ. උදාහරණයක් ගමුකෝ. දැන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ කට්ටලේ ඕම තියෙනවනේ. R1 R2 R3 R4. නිකන් අගයන් දාගෙන 1 2 3 4 අසමාන. ඔන්න අසමානයි. සෙට් එකම එකතු කරා. 7යි 8යි 10යි. දැන් ඕනම ගන්න තනි ප්‍රතිරෝධය එයාට වැඩිය 10 වැඩි. සමානව. සමාන නැති ඉතින් ඒකම තමයි තේරෙනවා. ඒ නිසා 3 හරි. 4 සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධය සමාන්තරගත ප්‍රතිරෝධ කට්ටලේ විශාලතම ප්‍රතිරෝධයට අඩුයි. එතන කියන්නත් බෑ. එතනත් දැන් විශාලත්ව අපි හරියට දන්නේ නැහැ. හරි. විශාලත්ව අපිට හරියට නොදැන විශාල ප්‍රතිරෝධයට අඩුයි කියලා හරියට කියන්න අමාරුයි. මොකට උතන එකයට R ගහනුත් ගන්නවනේ. ඊට පස්සේ සමස්ත ජාලයේ මුළු ප්‍රතිරෝධයේ ජාලයේ ඕනෑම තනි ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධයට වඩා අඩුයි. ඒක කියන්නත් බෑ. ඔබ දැන් සමාන ප්‍රතිරෝධ ටිකම දුන්නා නම් ශ්‍රේණිගතටයි සමාන්තරගතටයි අන්න අපිට උත්තරේ හදලා බලන්න තිබ්බා. ඒ වුණාට දැන් මෙතන අසමාන නිසා අපිට හරියට ඒක කියන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන් ගා. දෙන අගයන් වලට අනුව. ඒ නිසා 34ට ගන්න පුළුවන් සෑම විටම සත්‍ය 3. ඊට පස්සේ බලන්න 35. 35 විද්‍යුත් ක්ෂේත්‍ර චුම්බක ක්ෂේත්‍ර කාලම් එච්ච. එක් ඉලෙක්ට්‍රෝනයක් ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයකට ප්‍රතිවිරුද්ධව චලනය වන අතර තවත් ඉලෙක්ට්‍රෝනයක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව චලනය වන අයුරු 1 2 රූපවල දැක්වේ. ඒ කියන්නේ මෙහෙම තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක්. මෙතන තියෙන චුම්බක ක්ෂේත්‍රයක්. එතකොට ඉලෙක්ට්‍රෝන එක ඍණාරෝපිතයි. එහෙට V වලින් යවනවා. මෙයා
ඉලෙක්ට්‍රෝන එක ලම්බ කරමු. ශේෂ්ත්‍රයට ලම්බ කරමු. V වලින් යමු. එතකොට අපෙන් අහනවා ඩි බ්‍රොග්ලි තරංග. ඒක කොහොමද සම්බන්ධ කරන්නේ? ඩි බ්‍රොග්ලි තරංගායාමෙන් ලැම්ඩා කියන්නේ h බෙදීම එන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයේ අවස්ථා දෙක ස්කන්ධ සමානයි h නියතයක්. V තමයි අපිට දැන් හිතන්න වෙන්නේ. එතකොට V වෙනස් වෙද්දි ලැම්ඩාගේ විචලනය තමයි බලන්න වෙන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන එකක් විද්‍යුත් ක්ෂේත්‍රෙ මෙහෙට එනවා නම් ඉලෙක්ට්‍රෝනෙ මත බලය පොළ. ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ බලයක් එනවා. ධන තිබ්බනම් ක්ෂේත්‍රයේ දිශාවටම තමයි. හරිද? ධනාරෝපණයක් තිබ්බනම් ක්ෂේත්‍රයේ දිශාවටම එයා මත බලය. දැන් බලය ඇති වෙන පැත්තට තව ප්‍රවේගයක් තියෙනවා. එතකොට මෙයා තව ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. එතකොට ලැම්ඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ලැම්ඩා අඩු වෙනවා. මොකද එන්න මෙයා නියතයි. v වැඩි වෙනවා. ලැම්ඩා අඩු වෙනවා. එතකොට අඩු වේ කියන උත්තර තමයි ගන්න වෙන්නේ 2 3යි 4යි. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රය බලමු. ක්ෂේත්‍රයට ලම්බව v ආරෝපණය චලිත කෘත්‍යය ගන්න කොහොමද? ක්ෂේත්‍රෙ මෙහෙට චලිත වෙන්නේ උඩට. එහෙනම් චලිත වෙන දිශාවට ප්‍රතිවිරුද්ධව දාන ඉලෙක්ට්‍රෝනයක්. මේ පැත්තට බලය ලකුණු වෙන්නේ අතරේ. කොහොමත් මෙයා යන්නේ මෙහෙම වෘත්තාකාර පතේ. බෝඩ් එකකින් එළිය. වෘත්තාකාර පතේ. අපි දන්න එක අපි ත්‍රිමාන වෙනද වෘත්තාකාර පතේ ඉලෙක්ට්‍රෝනයක් කියනවා. එයාලගේ ස්පර්ශීය වේග සමාන. ප්‍රවේග වෙනස් දිශා වෙනස් වෙනවා. ස්පර්ශීය වේග සමාන. එහෙනම් v වෙනස් වෙන්න බෑ. ප්‍රක්ෂේපණය කරන වේගෙම තමයි වෘත්තාකාර පතේ හැමතැනම අක්ෂ වලට තියෙන්නේ. එතකොට v නියතයි. ඒ කියන්නේ ලැම්ඩා නියතයි. මොකුත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට 35 වෙනස් නොවේ. 35ට උත්තරේ 3. හරි. දැන් බලමු 36. 36 වෙනි ප්‍රශ්නේ අරය මිලිමීටර් 2ක් වූ ගෝලාකාර ජල විදිත්තක් වාතය හරහා සෙන්ටිමීටර් 8ක අන්ත ප්‍රවේගයකින් පහළට වැටේ. එවැනිම සරසම ජල බිඳුවි 8ක පරිමාවක් ඇති ගෝලාකාර ජල බිඳුවක් වාතය හරහා වැටෙන අන්ත ප්‍රවේගය. දැන් අරය මිලිමීටර් 2ක් වෙච්ච එකක් v0 8යි තප්පරයට සෙන්ටිමීටර් ආන්ත ප්‍රවේගයෙන් වැටෙනවා. මේ වගේ 8ක් සෙට් වෙලා ලොකු ආරයක් තියෙන ගෝලික අන්ත ප්‍රවේගය අපෙන් අහන්නේ. ඕක දැන් මෙයාගේ අරය හොයාගන්න. මෙයාගේ අරය කොහොමද හොයන්නේ? ද්‍රව බිඳිතේ පරිමාණ සංස්ථිතිය දාන්න පුළුවන්. ඇයි? මේකට මේ වගේ එකක් එකතු වෙලා හැදෙන එකේ පරිමාව ඒකමනේ. පරිමාව වෙනස් වෙන්න බෑනේ. දාන පරිමාණ සංස්ථිතිය 3න් 4යි. yr ගන්න. ඒ වගේ 8ක් සමානයි. අපි වෙනවනේ r කියලා හිතමු. අගයන් දාන්න නැතුව r කියලා r ගන්න සම්බන්ධයක් ගන්න යනවා. එතන 3න් 4යි 5 කැපිටල් R ගන්න. ගෝලාකාරයි 3න් 4යි 5 R ගන්න. R ට එනවා 2යි R. මෙයාගේ අරේ 2යි R. හරි. ආන්ත ප්‍රවේගය සඳහා මොකද සමීකරණය? ගෝලාකාර වස්තුවක් වාතයේ වැටෙනවා නම් එයාගේ ආන්ත ප්‍රවේගය v0 සමානයි 9න් 2යි. R වර්ග බෙදීම නීටා සිග්මනිය රෝ ජීවතාව g. මෙතන දැන් ඝනත්ව දෙකක් තියෙන්නේ. මේක පහළට වැටෙනවා නම් ගෝලීය ඝනත්වය වැඩි රෝ. සිග්මා රෝ කියන්නේ අදාළ වාතයේ ඝනත්වය. එතකොට v0 සමානුපාතික වෙන්නේ කීයටද? r වර්ගට. එහෙනම් අරය r ඉඳන් 2යි r වෙද්දි ඒ කියන්නේ 4 ගුණයකින් වැඩි. එහෙනම් v0 කීයක් වෙන්න ඕනද? අලුත් v' එක වෙන්න ඕන 4ක් v0. කලින් 2යි v0 කියන්නේ 8යි. එතකොට උත්තරේ එන්නේ 32යි තප්පරයට සෙන්ටිමීටර. මොකද මේක සමානුපාතිකයි r වර්ගයට. ඔබට ඉස්සෙම ගාන ගණිතී සමානුපාතිකත්වය ගන්න try කරන්න. ඊපස්සේ එතන v0 සමානුපාතිකයි r වර්ගයට.
R R නම් 2යි R දෙකේ වර්ගය 4යි. 4යි V not. V not කියන්නේ 8යි. එතකොට 32. ඊට පස්සේ බලන්න 37. 37 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණාශ්‍රාකාර සම්ප්‍රතිපාද වීදුරු ප්‍රිස්මයක පතුල රූපය පෙන්වා ඇති පරිදි දොර පුෂ්ඨයක් යන්තමින් ස්පර්ශ කරයි. දොර මතු පිට සමාන්තරව ඒකවර්ණ ආලෝක කිරණයක් ප්‍රිස්මයට ඇතුළු වී වීදුරු හා දොර මුහුණට ඔස්සේ ගමන් කරයි වර්තනාංක. එතකොට මෙහෙම තියෙනවා නම් ප්‍රිස්මේ මේක ලම්බකයි. දැන් මේකට සමාන්තරව තමයි ඉන්නේ. මේ සමාන්තරව වැටිලා මෙතනටම තමයි වදින්නේ. ඇතිලා මෙහා පෘෂ්ඨය දිගේ යන්නේ. එතකොට මේක 45ක් කියලා දීලා මෙතන 90යි. එහෙනම් මෙතන කීයද? 45යි. මෙතන 135යි. මෙතන 15යි. අයි මේ දෙක සමානයි. මේක සමානයි. හරි. සමානයි කියන්නේ මේක 30ක් කියලා දීලා එක 30 නම් මේක 15යි. 180ට එකතුවට සමාන වෙනවා. මෙතනට ගැහුවොත් ලම්බකයක්. මේ කීයද? 75. මෙහා 15යි 45යි. මෙතන 135යි. එතන 45. ඕන හොයන්න වගේ නිකන් ගන්න දෙන්න. දැන් එතන තියෙන නම් මෙහා පතනය වෙන කෝණේ කීයද මෙතන? මේක සමාන්තරයි. අන්න කියන්නේ මෙතන කීයද? 45. හරි. දැන් මෙතන ද්‍රව්‍ය වර්තනාංකයට යන්න වෙන්නේ වීදුරු වලත් වර්තනාංකය හොයාගෙනනේ. ඉස්සෙල්ලා මෙන්න මේ පෘෂ්ඨයට දාමු ස්නෙල්. අපි හිතමු මෙතන n ප්ලස් වාත වීදුරු පෘෂ්ඨයට ස්නෙල් දැම්මු. එක වැඩි කිරීම වාත වර්තනාංක 1යි sin 45 සමානයි ng වැඩි කිරීම sin 30යි. එතකොට ng ට එනවා එකට මූල 2යි මූල 2 ng මූල 2. එහෙනම් දැන් දාමු ද්‍රව වීදුරු අතුරු මුහුණට ස්නෙල් දාපු ගන්න ටක් ගාලා උත්තරේ මූල 2 වැඩි කිරීම sin 75 හරි මේක 50 75. මේ කෝණය නෙමෙයි ගන්නේ අභිලම්බයේ සමග හදන කෝණය තමයි පතන කෝණය කියන්නේ. සමානයි n l වැඩි කිරීම sin 90. ඒ පෘෂ්ඨය ඔස්සේ යනවා කියන්නේ මෙතන 90. එතකොට n l ට එනවා මූල 2යි sin 75ක්. එතකොට උත්තරේ 37ට 2. 37ට උත්තරේ 2. ඊට පස්සේ 38 බලමු. 38 විශාල හරස්කඩ වර්ගඵලයක් සහිත ජල ටැංකියක් උස එච්චන ආධාරකයක් මත තබා ඇත. ටැංකියේ පතුලට සමීපව ඇති කුඩා සිදුරකින් නිකුත් වන තිරස් ජල ධාරාවක් රූපේ පෙන්වා ඇති පරිදි ටැංකියේ කෙළවරක සිට ඒ තිරස් දුරකින් පොළවේ වැදේ. ටැංකියේ ජලයේ උස. ඒ ටැංකියේ තියෙන ජලයේ උස එපයි අපෙන් අහන්න. ඒතකොට ටැංකියක් මෙහෙම තියෙනවා. මේ උසේ මේ උසවයි. ඔය වයි අහන්න. මෙතනින් එන V not වලින් ප්‍රවේගය. වතුර. පහළට වතුර ටික බහින් මෙතන සිදුරක් කබල. එයා මේ පොළවේ ප්‍රක්ෂිප්තාකාරව නිකන් වස්තුවක් චලිත කරනවා වගේ තිරසට දීදුරකින් වැටෙන. අපෙන් අහන්නේ මේවයි. ඉතින් කොහොමද යන්නේ? ඉතල මේ V not ගන්න ප්‍රවේගය සඳහා සමීප V not කියන්නේ දෙකක් GY වල මොනේ කොහොමද දෙක පාට? බර්නෝලි වලින්. මෙතනටයි දාන බර්නෝලි. මෙතන ඒකක පරිමාප චාලක කියන්නේ බඳුනේ හරස් කඩයි සිදුරේ හරස් කඩයි අතර තියෙන ගැප් එක වැඩි හින්දා මෙතන නොසලකා හරින්න පුළුවන් ඒක පරිමාප චාලක ශක්තිය. සමීකරණ ලියුවොත්
එයා බිඳුවයි. මේ ලක්ෂ්‍ය A P කියලා ගමුකෝ. අනාකූල රේඛාව. අපි වර්ණුලි දාමු. ඒ ලක්ෂ්‍යයේ ඒකික පරිමාක චාලක ශක්තිය බිඳුව. විභව ශක්තිය එක විභව ශූන්‍ය ශක්ති මට්ටම ගමු. H y rho g සමානයි භාගය. ඊට පස්සේ මොකද? y ගෝලීය පීඩනයේ ක්‍රියාත්මක සමානයි භාගයයි මෙතනදී. ඒක පරිමාක චාලක ශක්තිය දන්න විභව ශක්තිය බිඳුවයි y ගෝලීය පීඩනය. එහෙනම් v not එනවා දෙකක් y g කිය. ඔය විදිහටයි උත්තරේ ගන්න. හරිනේ. ඊට පස්සේ දැන් ඒක හොයාගත්තා නම් දැන් දාන්න චලිත සමීකරණ දාලා ගන්න ඕනේ. ඊට දාන්න r = ut. දාපු ගාම මේක පහළට වැටෙන්න ගතවන කාලෙට. එතකොට t කියන්නේ d බෙදීම 2ක් gy වල මූල. හරිනේ. ඊපස්සේ පහළට දාන්නේ සමානයි ut දන භාගයට වර්ග කොච්චරයි? s කියන්නේ h u බිඳුවයි. භාගයයි ගුරුත්ව දිශතරණය. d වර්ග බෙදීම 4ක් g යි. හරිනේ. එතකොට හරිද? h මෙතන y. මෙතන වර්ග කරාම දෙකක් නේ. දෙකක් g ට g කට. ඊට පස්සේ y ට එනවා d වර්ග බෙදීම 4ක් h කියලා. මොන උත්තරේ? y = d වර්ග බෙදීම 4ක් h. එතකොට 38ට 3. මෙතනින් පස්සේ ගත්තට පස්සේ මේ ටික හදන එක ගින්නක් නෑ. 39. එක චුම්බක ශේෂ්ත්‍රය. 37 කියනෝ 39. පිළිවෙලින් ස්කන්ධ M1 M2 වන ආරෝපණ q හා 2q වූ a හා b ආරෝපිත අංශු දෙකක් ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව රූපේ පරිදි අරයන් r සහ 2r වූ වෘත්තාකාර මාර්ගවල ගමන් කරයි. a හා b අංශු වල වේග පිළිවෙලින් v1 v2 නම් ඔන්න ඔය අගේ අපෙන් අහන්නේ අනුපාතය. එතකොට කොහොම යනවා පත දෙක. එතකොට න්යාගේ ස්කන්ධ M2 ආරෝපණය 2යි. න්යාගේ ස්කන්ධය M1 ආරෝපණය q. අරය r අරය 2යි r. දැන් චුම්බක ශේෂ්ත්‍රයක් තුල වෘත්තාකාර පතයක ආරෝපණයක් චලිත වෙනවා නම් එයාට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය ගන්නේ චුම්බක බලය. ඒ චුම්බක බලය F = dq v. ඒක දාන්න. m එකට දාමු. පහළට F සමානයි m. dqv සමානයි m. වේගය v1 නේ යා. v1 v2 v1 වර්ග බෙදීම r. m දෙකට දැම්මොත් පහළට F සමානයි m. b වැඩි කිරීම 2යි කිව්වා. ආරෝපණය 2යි කිව්වා. වැඩි කිරීම b 2 සමානයි m v2 වර්ග බෙදීම අරය 2යි r. එහෙනම් m1 v1 බෙදීම m2 v1. m1 v1 බෙදීම m2 v2 සමානයි. මේක 4යි. එදුනම 4 1යි. 491. ඒ කියන්නේ 4යි උත්තරය. 39ට උත්තරය 4. හරිනේ. මේක මතකයි. ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය තුළ ආරෝපණය චලිත වෙනවා නම් එයා මත ඇති වෙන බලය PQE. හැබැයි ඒක චුම්බක ශේෂ්ත්‍රයේ නියම තියෙනවා නම් එයා චලිත කරන්න ඕන ශේෂ්ත්‍රයට ලම්බකව. ලම්බකව චලිත කරොත් විතරයි එයා මත වෘත්තාකාර පතයක් ගන්න බලයක්. ඒ චුම්බක බලයක් ඇති වෙන්නේ එතකොට. මොකද අනිවාර්යෙන් දැන් චුම්බක ශේෂ්ත්‍රක යන්නේ තල තුනක. තුනක යනවා නම් අනිවාර්යෙන් දෙකක් ලම්බක වෙන්න ඕනේ ඊළඟ රාශිය ගන්න. දෙක හදිසියක් දැන් මෙයා සමාන්තරව යවුවොත් මෙයා මත කිසිම බලයක් නැහැ. එකන් යනවා. එච්චරයි. ඊට පස්සේ 40. 40 වෙනි ප්‍රශ්නේ ABC යන ප්‍රධාන තුනක් සහිත තාර්කික පතය සලකන්න.
පරිපතේ ප්‍රතිදානය අපෙන් අහන්න එක ලේසි. පරිපතේ තියෙනවා එතන නොට් එකක් තියෙනවා. කොහොමද? ඔබ ගිහිල්ලා CA ගුත් අරගෙන ඔය විදිහට F මේක A B C එහෙනම් F සමානයි මොකද්ද? මෙතනට එන එක කියේ මේක B bar A.B bar මෙතන B යනවා C යනවා මෙතනට මොකද්ද? B.C මෙතනට A.B bar දැන් B.C එච්චරයි උත්තරේ ඒක හදන්න දෙයක්වත් මේක ලේසි. ඉතින්ම ගහන්න පුළුවන් මේ ප්‍රශ්න. හරි. 40 වෙනි ප්‍රශ්නටත් උත්තරේ පළවෙනි එක. එතකොට අපි සාකච්ඡා කරලා ඉවරයි ප්‍රශ්න 40.